හොඳයි 2004 අවුරුද්දේ යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නය සාකච්ඡා කරමු. ස්කන්ධය 0.1 කිලෝග්‍රෑම් වූ කුඩා බෝලයක් T සමානයි බිඳුවේදී තිරස් පොළවක් මතට නිශ්චලතාවයේ සිට අතහරිනු ලැබේ. බෝලය ආරම්භයේදී පොළවේ සිට H උසකින් තිබූ අතර සෑම එක් ගැටුමකදීම එය සිරස්ව පොළා පනී. බෝලයේ ප්‍රවේගය v කාලය t ප්‍රස්ථාරයේ කොටසක් රූපයේ දැක්වේ. වාත ප්‍රතිරෝධය සහ උඩුකුරු තෙරපුම නොසලකා හරිමින් බෝලය සඳහා පහත සඳහන් දෑ ගණනය කරන්න. A වල ඉල්ලනවා ආරම්භක උස h. B වල ඉල්ලනවා පළමු ගැටුමේදී බෝලයේ ගම්ම්‍යතාවේ වෙනස් වීම සහ පොළවට සංක්‍රමණය වූ ගම්ම්‍යතාව. C ඉල්ලනවා දෙවැනි ගැටුම සිදුවන විට t හි අගය. ප්‍රස්ථාරය මම චුට්ටක් මෙතන දාගන්නම් ඊට පස්සේ ඒ ගාන හදාගෙන යන්න. හරි මෙන්න ප්‍රවේගය කාලය මේ පැත්තේ ඍණ 30 දක්වා ප්‍රස්ථාරය ඇවිත් තියෙනවා. ඊට පස්සේ පළවෙනි ගැටුමෙන් පස්සේ 20යි ප්‍රවේගය. මේක 20 නම් අපි දන්නවනේ ළමයි. මේකත් එන්න ඕනේ ඍණ 20යි කියලාමනේ එහෙනම්. ඒක දැන් මේගොල්ලෝ ලකුණු කරලා නැහැ. ඕනි වුණත් බය වෙන්න දෙයක් නැහැ. උතන්ට 20ක් එන්නේ ඍණ 20ක්. ඊට පස්සේ මෙහෙම ඔන්න දැනට ඒගොල්ලෝ ඇඳලා තියෙන ප්‍රස්ථාර කොටස මමත් ඇඳගත්තා. දීලා තියෙන දත්ත ටිකමයි එහෙම දාගත්තේ. එකේ ඒ කොටස අහනවා ආරම්භක උස. ආරම්භක උස කියන්නේ ළමයි මුලින් අතහැරපු ස්ථානයේ ඉඳලා පොළවට එනකොට ආපු දුර කියන එකටනේ මේකටනේ. එමනම් ආරම්භක උස කැපිටල් H කියලා කියන්නේ ඒගොල්ලෝ ළමයි මෙන්න මේ වර්ගඵලයට වෙන්න ඕනේ. නිශ්චලතාවයෙන් පටන් ගන්න ඔන්න පොළවේ ගැටෙනවා. ඊට පස්සේ ළමයි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා ආයෙත් උඩ යන්න පටන් ගන්නවා. ඒතර ඒ නිසා ආරම්භක උස කියලා කියන්නේ මම මේ පාට කරපු වර්ගඵලයට වෙන්න ඕනි. එහෙමනම් මම ඒක හොයන්නම්. ඔන්න A ආරම්භක උස H සමානයි භාගයේ වැඩි කිරීම 30. මෙතනදී මේක කීයද කියලා දැනගන්න වෙනවනේ. අනිවාර්යයෙන්ම දන්නවා මේ බලන්න 30යි ms ඍණයක ප්‍රවේගය ලබා ගන්න නම් කාලය t සමානයි තත්පර 3ක් වෙන්න ඕනි. ඒ නිසා භාගයේ වැඩි කිරීම 30 වැඩි කිරීම 3. බිඳුවේ ඉඳලා 30 දක්වා ප්‍රවේගය වැඩි කරගන්න නම් තත්පර ළමයි 3ක් වෙන්න බෑ. මොකද තත්පරයකට 10 ගානෙනේ ප්‍රවේගය වැඩි වෙන්නේ. ඒතර මෙයාම සුළු වුණාට පස්සේ 45 මීටර කියලා ඔයාලට දාන්න පුළුවන්. ඔන්න H උස හොයාගත්තා. B කොටස. පළමු ගැටුමේදී බෝලයේ ගම්ම්‍යතා වෙනස් වීම. පළමු ගැටුමේදී බෝලයේ ගම්ම්‍යතා වෙනස් වීම. එමනම් මේ බලන්න. ගම්ම්‍යතා වෙනස. සාමාන්‍යයෙන් අපි ඩෙල්ටා MV සංකේතයෙන් යොදාගන්නේ ළමයිනේ. ඒක ඩෙල්ටා MV සමානයි MV අඩු කිරීම MU. බෝලේ ස්කන්ධය දීලා තියෙනවා අපට 0.1යි. ඒතර 0.1
වැඩි කිරීම 30 අඩු කිරීම 0.1 0.1 වැඩි කිරීම 20 ළමයි. ගැටුමින් පස්සේ වේගය 20යි. හැබැයි මෙතනට තව ඍණ ලකුණක් දාගන්න ඕනි. හේතුව මොකක්ද කියන්න බලන්න. රූපේ මේ හරියේ පොඩ්ඩක් ඇඳගත්තොත් ඔයාලට තවත් පැහැදිලි වෙයි. මේ බලන්න බෝලය h උසක ඉඳලානේ නිදහස් කරේ පොළොවටනේ. එතන මෙයා පොළොවට ගැටෙන්න මොහොතකට කලින් වේගය 30යි. හරි. ඊට පස්සේ වේගය 20යි. මේකනේ ළමයි නේද මේ චලිත ස්වභාවය. එතන මේ බලන්න පෙරගම්ම්‍යතාවය 30යි පසුගම්ම්‍යතාවය 20යි. ඇත්තට මම ආදේශ කරපු තැන පොඩි වැරද්දක් තියෙනවානේ. පසුගම්ම්‍යතාවය 20යි පෙරගම්ම්‍යතාවය 30යි. මෙහෙමයි ආදේශ වෙන්න ඕනි. ඔහොමයි ආදේශ වෙන්න ඕනි. එතකොට ගැටුමට කලින් ගම්ම්‍යතාවය පහළට 30ක් ගැටුමින් පස්සේ ගම්ම්‍යතාවය ඉහළට 30ක්. ඒ නිසා තමයි අතනදී ඍණ 30 කියලා ආදේශ කරේ. පේනවනේ ඍණ 0.1 වැඩි කිරීම 30 එතෙන්ට ඍණ ලකුණක් යොදාගත්තේ ඔන්න ඔය ආරම්භයේ සහ අවසානයේ ගම්ම්‍යතා අතර තියෙන වෙනස්කම පදනම් කරගෙන. හරි දැන් සුළු කරමු 20 0.1කින් ගුණ කරාට පස්සේ ඔන්න 2යි ඍණයි ධන වෙනවා 3යි. එතකොට 5ක් කියලා ලැබෙනවා ළමයි ගම්ම්‍යතා වෙනස kgms ඍණයකනේ. ගම්ම්‍යතා වෙනස kgms ඍණයක. හරි. ඊළඟට ඒකෙම තව කොටසක් තියෙනව නේද? පොළොවට සංක්‍රාමණය වූ ගම්ම්‍යතාවය. පොළොවට සංක්‍රාමණය වූ ගම්ම්‍යතාවය. හරි. එහෙමනම් මේ බලන්න ඕක මේ විදිහට අපිට හොයන්න පුළුවන්. ගම්ම්‍යතා සංසිති නියමය දාලා ඕගොල්ලෝ හිතන්න. හරි. ගම්ම්‍යතා සංසිති නියමය දාලා හිතන්න. එතකොට ඒ අනුව මෙන්න මේ පොළොවට ලැබිච්ච ගම්ම්‍යතාවය කියන එක ඔයද්දී ගැටුමට පෙර ගම්ම්‍යතාවයේ ගැටුමින් පසු ගම්ම්‍යතාවයට සමානයි කියලා අරගෙන ගම්ම්‍යතා සංසිති නියමය දාන්න. අපි පහළට ඊතලයේ ගහලා දාමු. පහළට රේඛීය ගම්ම්‍යතා සංසිති නියමය යොදමු. එතකොට ඔන්න ආරම්භයේ ගම්ම්‍යතාවයේ 0.1 වැඩි කිරීම 30 සමාන වෙන්න ඕනි. අවසාන ගම්ම්‍යතාවය 0.1 වැඩි කිරීම 20. හැබැයි එතනට ඍණ ලකුණ දාගන්න ඕනි ළමයි අපි. මොකද මං ඊතලයේ ගැහුවේ පහළට. හැබැයි ගැටුමින් පස්සේ ගම්ම්‍යතාවයේ තියෙන්නේ උඩට. නිසා ඍණ කියලා දාගත්තා. ධන පොළොවට සංක්‍රාමණය වූ ගම්ම්‍යතාවය. මම ඒකට පොළොවට ලැබුණු කියලා කියන්නම්. පොළොවට ලැබුණු ගම්ම්‍යතාවය. එමනම් මේක සුළු කරාට පස්සේ අර කලින් ආපු අගයම තමයි එන්නේ. මේ නිසා ඔයාලට ලියන්න තියෙන්නේ පොළොවට ලැබුණු ගම්ම්‍යතාවය. මේක සුළු කරගත්තට පස්සේ 5යි තත්පරයට කිලෝග්‍රෑම්. පොළොවට ලැබුණු ගම්ම්‍යතාවය 5යි තත්පරයට කිලෝග්‍රෑම්. ඔය විදිහට තමයි එන්නේ උත්තරේ. පොළොවට ලැබුණු ගම්ම්‍යතාවය 5යි තත්පරයට කිලෝග්‍රෑම්. C කොටස දෙවැනි ගැටුම සිදුවන විට t අගය. ඒක ලේසියෙන්ම හොයන්න පුළුවන් මේ. දෙවැනි ගැටුම සිදුවන විට t අගය මෙන්න මේක ළමයි. මම මෙතන t නෝට් කියලා ලියන්නම්.
ඒක ලේසියෙන්ම හොයාගත්ත හැකිනේ. ඒ ළමයි මේක 20න් පටන් ගන්නේ. හරි. නිසා මේ මෙන්න මේ රූප සටහන දිහා බැලුවොත් ඔයාලට නිකම්ම තේරෙනවා 20න් පටන් ගත්තොත් තත්පර දෙකක් ඇතුළත උපරිම උසට යනවා, තවත් තත්පර දෙකක් පහළට එන්න ගත වෙනවා. එහෙමනම් T නෝට් වලගේ 7යිනේ. එලිම T නෝට් අගේනේ අහන්නේ දැන්. උඩ ගිහිල්ලා පහළට එන්න තත්පර දෙකක් යනවා. එතකොට 4යි. මෙතන තත්පර 3යිනේ තිබ්බේ. එතකොට ඒ නිසා T නෝට් වලගය 7යි. ඕක ආයේ වෙන විදිහකට මේ අමුතුවෙන් ගණනය කරන්න දෙයක් නැහැ. T නෝට් වලට 3-4 කියලා ඕගොල්ලෝ ලියලා 7යි කියලා උත්තරේ ලියන්න. ඉතින් මේකට ළමයි ඕනනම් අනුක්‍රමණය අරගෙන හදන්නත් පුළුවන්, ඕනනම් චලිත සමීකරණ වලින් හදන්නත් පුළුවන්. ඔය මොකුත් නැතුවත් උත්තරේ කියන්න පුළුවන්. ඒකට ඒ නිසා උතන T නෝට් 7යි කියලා කියන්න. අර 4 කියන එක ඕනියා 20න් උඩ ගියොත් තත්පර දෙකකදී උපරිම උසේ, තව තත්පර දෙකකදී පහළ. උඩ ගිහිල්ලා බිමට එන්න තත්පර 4ක් යනවා. එහෙමනම් කාලය T නෝට් අන්න අර 3 ඉඳලා තවත් තත්පර 4ක්. තත්පර 7යි. ප්‍රශ්න අංක 2ට යන්න. බෝලය සහ පොළව අතර ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් මෙම චලිතය සඳහා VT ප්‍රස්ථාරය අඳින්න. හොඳයි. ළමයි ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වුණොත් ශක්ති හානියක් නැති නිසා අර අවස්ථාවටම අර උස ප්‍රමාණයටම මෙයා එළමෙන්න ඕනි. එමනම් මේ බලන්න ප්‍රස්ථාරයේ එන හැටි. මේ බලන්න. එතකොට එයා ආරම්භයේ ඍණ 30 කියන මායිම දක්වා තමයි ආවේ. උඩ පැත්තෙන් ධන 30 කියන මායිම දක්වා යන්න ඕනි මෙයා. මේ බලන්න. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි නම් මෙන්න මේ විදිහට මෙයා විචලනය වෙවි යන්න ඕනේ. ඔන්න. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි නම් මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය ඇඳෙන්න ඕනි. කලින් ඇඳලා තිබ්බේ අර මේ කොටස දක්වා විතරයිනේ. එහෙනම් අපි මේකෙදිත් එච්චරක්ම ඇඳලා තියමු. ප්‍රශ්න අංක 3. පැත්තක දිග මීටර 1ක් වූ ඝනකාකාර හිස් පෙට්ටියක් තුල ස්කන්ධය 6 වැඩි කිරීම 10 බලය ඍණ 26 කිලෝග්‍රෑම් වූ අංශුවක් පෙට්ටියේ ප්‍රතිවිරුද්ධ බිත්ති දෙක සමග අභිලම්බව ගැටෙමින් ඉදිරියට සහ පසුපසට චලිත වීමට සලස්වනු ලැබේ. හිතන්න එතකොට පෙට්ටියක් ඇතුලේ අංශුවක් දෙපැත්තට චලනය වෙනවා හැපි. අංශුව හා බිත්ති අතර ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වන අතර අංශුවේ වේගය 2 වැඩි කිරීම 10 බලය 3යි මිශ්‍රණයක වේ. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයිලු. එහෙමනම් ඔය ප්‍රවේගයෙන්මයි ළමයි පොළාපනින්නෙත්. ඒ කොටස අංශුව බිත්ති දෙකෙන් එක් බිත්තියක් සමග ගැටෙන ශීඝ්‍රතාවය ගණනය කරන්න. ලේසියෙන්ම හදමු. ළමයි මේකෙදී ඔන්න පැත්තක දිග මීටර් 1ක් කියලානේ කියන්නේ. එතකොට තත්පරයකදී මෙයා යනවලු 2 වැඩි කිරීම 10 බලයේ 3ක දුරක්. ඒ අනුව මේ බලන්න එක් පැත්තක ගැටෙන ශීඝ්‍රතාවය ඉල්ලන්නේ. හරි. එහෙමනම් මේ පළවෙනි අවස්ථාවේ මෙතන ගැටිලා මේ විදිහට ගිහිල්ලා ආයෙත් මෙතනට එන්න ඕනි. ඒ කියන්නේ යන්න මීටර් 1යි එන්නත් නැවත මීටරයක් තියෙනවනේ. එතකොට මේ බලන්න යා මීටර් 2ක් ගියාම තමයි ඔය බිත්තියේම නැවත ගැටෙන්නේ. තවත් මීටර් 2ක් ගියාම ඔය බිත්තියේම නැවත ගැටෙනවා. එමනම් එකම බිත්තියේ ගැටෙන්න එයා මීටර් 2 යන්න ඕනි. එකම බිත්තියේ ගැටෙන්න එයා මීටර් 2 බැගින් යන්න ඕනි. හරි. එහෙමනම් ගැටුම් සංඛ්‍යාව අපි හොයමු. ඔන්න A. හරි.
මේ බලන්න තත්පරයකට එයා යනවා 2 වැඩි කිරීම 10 බලයේ 3ක වේගයකින්. තත්පරයට මීටර් 2 වැඩි කිරීම 10 බලයේ 3ක් එයා යනවා. හරි. එක බිත්තියක් එක්ක ගැටෙන්නේ මීටර් 2කට වතාවක්. එවනම් මේක සුළු කරලා දැම්මට පස්සේ මේ බලන්න ළමයි. තත්පරයකට 10 වතාවක් මෙයා බිත්තියත් එක්ක ගැටෙනවා. මේක ms ඍණ එක, මේක මීටර්. එතකොට මීටර් කැපුණම ඔන්න තත්පරයකට 10 වතාවක් එයා එක බිත්තියක් සමග ගැටෙනවා කියලා එනවා. B කොටස. අංශුව විසින් එම බිත්තියට ගම්‍යතාව සංක්‍රමණය කරනු ලබන ශීඝ්‍රතාවය කුමක්ද? මේ බලන්න ගම්‍යතාව වෙනස අපි හොයාගමු. අන්නේ ගම්‍යතාව වෙනසට සමාන ප්‍රමාණයක් බිත්තියට සංක්‍රමණය වෙනවා. එහෙලමයි. වස්තුවේ සිද්ධ වෙන ඔය ගම්‍යතාව වෙනසට සමාන ප්‍රමාණයකින් බිත්තියට ගම්‍යතාවයේ සංක්‍රමණය වෙනවා. ඇයි අපිට අර කලින් ගානේදී ඒක ආවේ ළමයි? වස්තුවේ ගම්‍යතාව වෙනස 5ක් කියලාවනේ kgms ඍණ එක. ඊට පස්සේ පොළොවට සංක්‍රමණය වූ ගම්‍යතාවයත් 5ක් kgms ඍණ එකම කියලාම තමයි ආවේ උතනදී. එතකොට ඒ නිසා ওই වස්තුවේ සිදුවන ගම්‍යතාව වෙනසට සමාන ප්‍රමාණයකින් බිත්තියටත් එහෙම නැත්නම් පෙට්ටියටත් ගම්‍යතාවයේ සංක්‍රමණය වෙනවා. ඒ නිසා දැන් අපි මෙයාගේ ගම්‍යතාව වෙනස හොයමු. ඔන්න B ගැටුමකදී සිදුවන ගම්‍යතාව වෙනස. ගැටුමකදී සිදුවන ගම්‍යතාව වෙනස. MV අඩු කිරීම MU. දැන් උන ආදේශ කරමු. ස්කන්ධයේ M මෙයාගේ කීයක් දීලා තියෙන්නේ ළමයි? 6 වැඩි කිරීම 10 බලයේ ඍණ 26ක්. වේගය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 බලයේ 3ක්. අඩු කිරීම නැවතත් 6 වැඩි කිරීම 10 බලයේ ඍණ 26යි. වේගය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 බලයේ 3ක්. මෙතනට ඍණ කියලා දාන්න ඕනේ. මොකද බිත්තියේ වදින්න කලින් ගම්‍යතාවයයි වැදුනට පස්සේ ගම්‍යතාවයයි එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. එහෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෛශික අඩු කරනකොට අර තියෙන අඩු කිරීමේ ලකුණට අමතරව කලින් එක්කෙනාගේ දිශාව ප්‍රතිවිරුද්ධ නිසා ඍණ ලකුණක් දාන්නත් ඕනි. ඒතර මේක සුළු කරගත්තට පස්සේ ළමයි ඕගොල්ලන්ට ලැබෙන බලය අගේ බලන්න ඍණයි ධන වෙනවා. හරි 24 වැඩි කිරීම 10 බලයේ ඍණ 23යි. එහෙනම් මේක ලියන්න පුළුවන් ළමයි 2.4 වැඩි කිරීම 10 බලයේ ඍණ 22යි. මේ ඇවිල්ලා ගම්‍යතාව වෙනස හොඳේ. එතකොට මෙන්න මේ ගම්‍යතාව වෙනසට සමාන ප්‍රමාණයක් තමයි වස්තුවෙන් පෙට්ටියේ බිත්තිය මතටත් සංක්‍රමණය වෙන්නේ. ඒක අපි ඉස්සෙල්ලා මේ ගානෙම මුල කොටසේදී හොයාගත්තා. දැන් අපෙන් අහන්නේ තත්පරයකදී සිදුවන ගම්‍යතාව වෙනස නේද ළමයි? අංශුව විසින් එම බිත්තියට ගම්‍යතාවයේ සංක්‍රමණය කරනු ලබන ශීඝ්‍රතාවය. එම නිසා ගම්‍යතාවය සංක්‍රමණය කරන ශීඝ්‍රතාවය හරි මේ බලන්න එක ගැටුමකට 2.4 වැඩි කිරීම 10 බලයේ ඍණ 22යි. ඔය ඇවිල්ලා එක ගැටුමකට. තත්පරයකට ගැටුම් ගාන 10 බලයේ 3යි නේ. ඔන්න. තත්පරයකට ගැටුම් ගාන 10 බලයේ 3යි. එතකොට මෙයා සුළු කරාට පස්සේ මේ බලන්න 2.4 වැඩි කිරීම 10 බලයේ ඍණ 19. මෙයාගේ ඒකකේ එන්නේ kgms ඍණ 1 නැවතත් s ඍණ 1. ඇයිද බලන්න? තත්පරයකදී ගම්‍යතාවය. එතකොට තත්පරයකට kgms ඍණ 1. ඒ නිසා මෙයාගේ ඒකකේ kgms ඍණ 2 කියලා තනියම ලියලා තිබ්බත් කමක් නැහැ. දැන් මේවට ආදේශ කරත් ඔයාලට තේරෙනවනේ 2.4යි 10 බලයේ ඍණ 22 ආවේ kgms ඍණ 1 වලින් 10 බලයේ 3 ආවේ 10 බලයේ 3 ආවේ s ඍණ 1 වලින්. හරි? එතකොට මෙතනින් s ඍණ 1ක් තියෙනවා මෙතනින් kgms ඍණ 1ක් තියෙනවා.
KGMS ඍණ 1 නැවතත් S ඍණ 1. හොඳයි. C කොටසට යන්. පෙට්ටිය තුල ඉහත සඳහන් චලිතයේම සිදු කරන අංචු දෙක වැඩි කිරීම 10 බලයේ 23ක සංඛ්‍යාවක් ඇතැයි සිතන්න. මෙම අංචු එකිනෙක අතර ගැටුම් සිදු නොකන අතර බිත්ති සමග ඒවායේ ගැටුම් බිත්තියේ ක්ෂේත්‍රඵලය පුරා ඒකාකාර ව්‍යාප්ත වී ඇති බවද සලකන්න. බිත්ති දෙකෙන් එකක් මත අංචු මගින් නැති කරනු ලබන පීඩනය ගණනය කරන්න. හොඳයි ළමයි. මේ බලන්න ගම්මිතාවයේ සංක්‍රමණය කරන ශීඝ්‍රතාවය තමයි අපිට මෙහෙම ආවේ. එතකොට ඔය ගම්මිතාවයේ සංක්‍රමණය වෙන ශීඝ්‍රතාවයට කියන්න පුළුවන් තවත් වචනයක් තමයි බලය. බලය. එහෙනම් මෙන්න එක අංශුවක් ගැටීම නිසා ඇතිවෙච්ච බලය. අපි එහෙමනම් මේකේ තියෙන අංශු ගාණෙන් ගුණ කරමු. එතකොට අපිට එනවා ළමයි මෙන්න මේ එක මුහුණතක් මත ඇතිවන සම්පූර්ණ බලය. එහෙමනම් දැන් මම ඔන්න ගානේ C කොටසට අදාළ ටික ලියන්නම්. මෙන්න මෙහෙම ගම්මිතාවයේ සංක්‍රමණය වෙන ශීඝ්‍රතාවය කියන්නේ සරලවම කිව්වොත් එතකොට බලය. එමනම් ඔන්න C වලට මම උත්තරේ ලියන්න යන්නේ. ඔන්න මම ලියනවා එම නිසා එක් අංශුවකින් එක් අංශුවක් මගින් එක් බිත්තියක් මත ඇති කරන බලය. එක් අංශුවක් මගින් එක් බිත්තියක් මත ඇති කරන බලය. එක් අංශුවක් මගින් එක් බිත්තියක් මත ඇති කරන බලය. මේ තියෙන්නේ 2.4 වැඩි කිරීම 10 බලයේ ඍණ 19යි නිව්ටන්. එක් අංශුවක් මගින් එක් බිත්තියක් මත ඇති කරන බලය 2.4 වැඩි කිරීම 10 බලයේ ඍණ 19යි නිව්ටන්. ඔක ඇවිල්ලා බලය. හරි. ඒ නිසා මෙතන තියෙන අංශු ඔක්කොගෙම ඇති කරන බලය හොයමු. හරි. එම නිසා ඔන්න අංශු සියල්ලෙන්ම ඇතිවන බලය. අංශු සියල්ලෙන්ම ඇතිවන බලය. මෙන්න මේ 2.4යි 10 බලයේ ඍණ 19 2.4යි 10 බලයේ ඍණ 19 ගුණකරනද අංශු සියල්ලෙන් මේ කියන්නේ 2 වැඩි කිරීම 10 බලයේ 23න් මෙන්න මේකෙන් ගුණ කරන්න. එතකොට ඔයාට එනවා ළමයි 4.8 වැඩි කිරීම 10 බලය 4ක් කියලානේ. ඔන්න බලය. 4.8 වැඩි කිරීම 10 බලය 4ක් නේ. 23න් 19ක් ගියාම 4යි. දැන් අහන්නේ පීඩනය. පීඩනය කියන්නේ ළමයි බලය බෙදීම වර්ගඵලයට. එහෙනම් ලියන්නම් එම නිසා පීඩනය පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය දැන් මෙන්න 4.8 වැඩි කිරීම 10 බලය 4. වර්ගඵලය 1 වැඩි කිරීම 1නේ. මොකද මේ බලන්න පැත්තක දිග ඝනකයක් වගේ පෙට්ටියක් ගැනනේ මේ කතා කරන්නේ. ඔය තුන්වෙනි කොටස පටන් ගද්දිම කියන්නේ ළමයි පැත්තක දිග 1 මීටර වූ ඝනකාකාර හිස් පෙට්ටියක්. එතකොට පැත්තක දිග 1යි නම් ඝනකයක් නම් ඔන්න මුහුණතක වර්ගඵලය 1 වැඩි කිරීම 1. එතකොට ළමයි පීඩනය ලැබෙනවා මේ 4.8 වැඩි කිරීම 10 බලය 4යි වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් පැස්කල් කියලා කිව්වත් කමක් නැහැ. 4.8 වැඩි කිරීම 10 බලය 4යි වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් පැස්කල් කියලා කිව්වට කමක් නැහැ. හරිනේ. ඔන්න. අන්තිමට මෙතනට ආවට පස්සේ තමයි ඔයාට සිහි කැඳ වෙන්නේ ඕගොල්ලෝ වායු පාඩම ඉගෙන ගනිද්දි කතා කරනවා නේද වායුවක් සම්බන්ධ භෞතික රාශි ටික. පීඩනය, පරිමාව, වායු ස්කන්ධයේ නිරපේක්ෂ උෂ්ණත්වය. ඒකෙදී ඕගොල්ලෝ කතා කරනවා නේද පරිමාව කියන්නේ කවුද? පීඩනය කියන්නේ කවුද? නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ කවුද කියලා. එතකොට මේ වගේ පීඩනය කියන්නේ කවුද කියන එක දැන් ඔයාට මේ ගාන හදලා ඉවරනාට පස්සේ තහවුරු වෙන්න ඕනේ. පීඩනය කියලා කියන්නේ ළමයි වායු අණු වාජනයේ බිත්ති සමග ගැටුම් ඇති කිරීමේදී හටගන්නා බලයෙන් ගොඩනැගෙන භෞතික රාශියක්. එතකොට මේ බලන්න වායු අණු බිත්තියේ ගැටෙනවා ගැටුම් සියල්ල පූර්ණ ප්‍රත්‍යයස්තයි කියලා උපකල්පනය කරනවානේ අපි පරිපූර්ණ වායුවක් සඳහා. ඒ නිසා ඒ ගැටුමක් බිත්තියක වායු අණුවක් බිත්තියක ගැටෙනකොට
ඉස්සෙල්ලාම අපි හොයාගත්තා යාගේ සිද්ධ වෙන ගම්්‍යතා සංක්‍රාමණය. එනේ අංශුවේ සිද්ධ වෙන ගම්්‍යතා වෙනසට සමාන ගම්්‍යතාවයක් මෙයාට ලැබෙන්න ඕනි. බිත්තියට ලැබෙන්න ඕනි. නැත්තම් ගම්්‍යතාවයේ සංසිතික වෙන්නේ නැහනේ. ඒක මේ ප්‍රශ්නේදී මුල කොටසකත් අපිට ඒ විදිහටම හදන්න තිබ්බා. ඒ නිසා නැවත ගම්්‍යතා සංසිඳීමේ දාලා පෙන්වන්න ඕනේ නැහැ. අංශුවේ සිද්ධ වෙන ගම්්‍යතා වෙනස හෙව්වම ඒහා සමාන ගම්්‍යතාවයක් වාදනයේ බිත්තිය වෙතටත් සංක්‍රමණය වෙන්න ඕනි කියලා අපිට හිතලා ලියන්න පුළුවන් දැන් මෙතනදී. ඒතකොට එක ගැටුමකදී සිදුවන ගම්්‍යතා සංක්‍රමණය හෙව්වා. තත්පරයකට සිද්ධ වෙන ගැටුම් ගානෙන් ගුණ කරාට පස්සේ තත්පරයකදී සිදුවන ගම්්‍යතා වෙනස අපට හම්බ වුණා. තත්පරයකට සිදුවන ගම්්‍යතා වෙනස කියලා කියන්නේ බලය ළමයි සරලවම කිව්වොත්. එක අංශුවකින් ඇතිවන බලය අපි හොයාගත්තා. ඊට පස්සේ ඒක අංශු ගානෙන් ගුණ කරලා සම්පූර්ණ බලය හොයාගත්තා. ඒක වර්ගඵලයෙන් ගුණ බෙදලා අපි පීඩනය හොයාගත්තා. ඉතින් මෙන්න මේවා ෆිසික්ස් තියරි කම්ප්ලීට් කරගන්න, තියරි තහවුරු කරගන්න ඉතාම හොඳ ප්‍රශ්න. හරිනේ මේ පරණ ප්‍රශ්න එහෙමයි. දැන් අලුත් ප්‍රශ්න වලට ආවට පස්සේ තියරි කම්ප්ලීට් කරගන්න හොඳ නෑ. ඉතින් අලුත් ප්‍රශ්න හොඳ වෙන්නේ ඒ තියරි ඇප්ලයි කරන හැටි ඉගෙන ගන්න. ඒකට ඒ නිසා මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම කරලා තියෙන එක වටිනවා. හැබැයි මතක තියාගන්න ඕනි මේ ඔය 2001 2 3 4 වගේ දේවල් කරා කියලා ඕගොල්ලොන්ට හිතන්න එපා A level විභාගේ 2026 පුළුවන් වෙයි කියලා. මෙතනදී මේ ප්‍රශ්න ටිකෙන් වෙන්නේ ඇත්තටම ඔයාලගේ තියෙන තියරි මට්ටම හොඳට තහවුරු වෙලා කම්ප්ලීට් වෙන එක. එතනින් එහාට දැන් විභාගයට යන්න විභාගයේ දැන් අලුතෙන් දෙන ප්‍රශ්නයට උත්තර ලියන්න මේක උදව්වක් වෙනවා මිසක් මෙහෙම 2001 ඉඳලා අපි හිතමු 2010 දක්වා ප්‍රශ්න 10ක් කරනවා කියලා. ඒ 10 කරලා ගියපු පමණින් ඔයාට A level විභාගයේ රාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නය නම් සාර්ථක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් 2000 ඉඳලා 2025 වෙනකන් තිබ්බ පහුගිය අවුරුදු 26ේම ප්‍රශ්න ටික එක දිගට ඕගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා තියෙනවා වෙන්න ඕනි. ඒ නිසා මෙන්න මේ යාන්ත්‍ර විද්‍යාව පාස් පේපර් රචනා ප්‍රශ්න කතා කරන මේක ඇතුලේ ඔය 2000 ඉඳලා 2025 දක්වා ප්‍රශ්න සෙට් එකම අපි අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා ওই ටික ඔක්කොම පිළිවෙලට බලන කෙනෙක්. හොඳයි. එහෙනම් ඔන්න 2004 ප්‍රශ්නය මේ විදිහට සාකච්ඡා කරලා ඉවර වෙනවා.